ආයුබෝවන්. ඔයාලා හැමදෙනාම මගේ SAP Beginner to Career video series එකත් එක්ක මම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද තමයි අපේ මේ video series එකේ අන්තිම වීඩියෝ එක කරන දවස. මොකද අද අපි ඉන්නේ session 25 එකේ. ඉතින් අපි බලමු අද මොනවද අපි කතා කරන්නේ කියලා. අද අපි ඉන්නේ session 25 final wrap up. Your SAP career journey starts here. අපේ beginner to career road map එකට ගියොත් එහෙම අපි part 1 එකේදී කතා කරා ERP සහ SAP basics ගැන. part 2 එකේදී අපි SAP modules ගැන overview එක කතා කරා. part 3 එකේදී අපි SAP එකේ තියෙන technical side එක ගැන තමයි කතා කරේ. part 4 එකේදී අපි career and learning path එක ගැන කතා කරා. ඉතින් දැන් අපි ඉන්නේ part 5. part 5 එකෙත් අන්තිම session එකේ. මේක අපි ඩෙඩිකේට් කරලා තිබුණේ SAP එකේ ෆියුචර් එක සහ ඔයා කොහොමද ඔයාගේ growth එක හදාගන්නේ කියන එක සම්බන්ධයෙන්. හරි. Every expert was once a beginner. You just have to start. ඕනිම expert කෙනෙක්, ඕනිම solution architect කෙනෙක් හෝ වේවා, ඕනිම expert කෙනෙක් පටන් ගන්නේ beginner කෙනෙක් විදිහට. ඉතින් ඔයත් මේ සෙෂන් එක පටන් ගද්දී SAP ගැන කිසිම දෙයක් දන්නේ නැති beginner කෙනෙක්. නමුත් ඔයා දැන් ඔයාගේ ඒ ජර්නි එකේ ටිකක් දුර ඇවිල්ලා ඔයාට SAP ගැන හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන beginner කෙනෙක්. So අපි බලමු so far මොනවද ඔයා achieve කරගෙන තියෙන්නේ කියලා. අපි කතා කරා the foundation of ERP and SAP. SAP වලයි ERP වලයි foundation එක ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා explored both functional and technical modules. මොනවාද මේ functional modules, මොනවාද මේ technical modules, ඒ වගේ difference එක කතා කරා. ඊට පස්සේ අපි කතා කරා SAP කොහොමද connect වෙන්නේ business process එකත් එක්ක, end to end business process එක අපි කතා කරා. Build clarity on career path, learning resources and roles. අපි ඊට පස්සේ මේ SAP ගැන විතරක් නෙමෙයි ඔයා කොහොමද SAP beginner කෙනෙක් විදිහට පටන් අරන් ඔයාගේ career එක හදාගන්නේ. ඊට පස්සේ ඔයාට මොනවද තියෙන resources beginner කෙනෙක් විදිහට ඉගෙන ගන්න. ඒ වගේම සහ SAP වල මොනවද තියෙන roles. මේ දේවල් අපි කතා කරා. Engaged in real community Q&A and hands-on discussions. එතකොට SAP community එකත් එක්ක join වෙලා ඇත්තටම මේ real world එකේ business වලට තියෙන ප්‍රශ්න වලට SAP වලින් solutions දෙන්නේ කොහොමද, මෙන්න මේ වගේ දේවල් අපි කතා කරා. අපි ඊළඟට බලමු මොකද ඔයා ඊළඟට කරන්නේ, මොකක්ද ඊළඟට වෙන්නේ. දැන් මේ සිස් එකේ අපි අද ඉන්නේ අන්තිම session එකේ. ඉතින් අපි බලමු ඊළඟට මොකක්ද ඔයා කරන්න ඕනි කියලා. Pick your focus area. දැන් මම කලින් session එකේ ඔයා Q&A වලිනුත් කිව්වා කොහොමද ඔයාට ගැලපෙන stream එක ඔයා තෝරගන්නේ කියලා. ඉතින් දැන් high time එක ඔයාට module එකක් select කරගන්න එක. දැන් ඔයා ERP system එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා, SAP system එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා, SAP වල තියෙන modules මොනවාද කියලා දන්නවා. ඔයාගේ knowledge එක, ඔයාගේ capabilities වලට අනුව module එකක් තෝරගන්න කොහොමද කියන එක මම කියා දුන්නා. ඉතින් දැන් session එක බලලා ඉවරයි. දැන් module එකක් තෝරගන්න. Keep practicing in demo or sandbox systems. මම මෙතෙන්දි කියලා දුන්නා ඔයාට free කොහොමද මේ hands on කරන්නේ, මුදලක් ගෙවලා කොහොමද ඔයා hands on practice කරන්නේ, sandbox access ගන්න, මේ වගේ දේවලුත් මම පැහැදිලි කරා. ඉතින් ඔයා දැන් ඔයා company එකට join වෙලා ඉන්නවා නම් ඔයාට sandbox access free ම හම්බ වෙනවා. ඉතින් එහෙම නැත්නම් ඔයා බලන්න මුලින්ම SAP එක්ක එකතු වෙලා ඉගෙන ගන්නවද, එහෙම නැත්නම් subscription basis ගිහලා ඔයා sandbox එකක් purchase කරනවද. දැන් high time එක ඔයාට decision එක ගන්න. Join SAP communities. LinkedIn එකේ SAP follow කරන්න, Facebook එකේ follow කරන්න, මේ හැම තැනකම SAP follow කරන්න. ඒ වගේම තමයි SAP උගන්වන, SAP සම්බන්ධයෙන් knowledge එක දෙන ඕනි තරම් pages, communities තියෙනවා LinkedIn හෝ ඕනිම social media එකක. ඉතින් ඒ දේවල් follow කරන්න. daily updates ඔයාගේ phone එකට එන විදිහට Google updates හදාගන්න. මේ හැමදේම හදාගෙන SAP community එකත් එක්ක join වෙන්න. දැන් high time එක මේ දේවල් පටන් ගන්න.
document your learning. දැන් ඔයා learning එකට enter වෙන විදිහනේ මම මේ session 25ම වාට කියලා දුන්නේ. දැන් learning එකට ඔයා enter වෙන්න ඕනි වෙලාව enter වෙලා ඔයාගේ learning journey එක ඔයා පටන් ගන්න ඕනි. ඔයාගේ දේවල් ඔයා document කරගෙන ඉගෙන ගන්න දේවල් document කරගෙන journey එක පටන් ගන්න. Your career path ahead. එහෙම වුණාම කොහොමද ඔයාගේ career path එක හැදෙන්නේ? phase 1 දැන් අපි ඉන්නේ මේ learning curve එකකනේ. මේකෙදී ඔයා courses කරන්න, hands on කරන්න, community එකත් එක්ක engage වෙන්න. ඊට පස්සේ entry role එකක් අරගෙන support කෙනෙක් විදියට හරි, data analyst කෙනෙක් විදියට හරි, testing හරි, documentations වලට හරි company එකකට අනිවාර්යයෙන්ම join වෙන්න. දැනටත් ඔයා company එකට join වෙලා තියෙනවා නම් ඒක වඩාත් හොඳයි. ඊට පස්සේ consultant. ඊට පස්සේ ඔයා support role කරලා ඔයාට ඕන exposure එක ගත්තට පස්සේ consultant journey එක පටන් ගන්න. functional හෝ technical වේවා ඔයා තෝරගත්ත module එකේ specialized වෙලා ඔයාගේ journey එක පටන් ගන්න. ඊට පස්සේ ඔයාගේ growth එක. ඊට පස්සේ ඔයා consultant කෙනෙක් වුණාම ඔයා decide කරන්න ඕනේ ඔයා expert කෙනෙක් වෙන්නේ කොච්චර අවුරුදු ප්‍රමාණයකින්ද. ඔයා architect කෙනෙක් වෙනවා නම්, project manager කෙනෙක් වෙනවා නම් ඒ ඔයාගේ own timeline වලට වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ওই විදිහට තමයි ඔයාගේ growth එක සිද්ධ වෙන්නේ. මේ මොන දේ තිබ්බත් ඔයාගේ මයින්ඩ්සෙට් එක තමයි වැදගත්ම දේ. ඔයා කොහොමද මේ ජර්නි එකට ඔයාගේ මයින්ඩ් එක හදාගන්න? ඔයා කොච්චර ඩෙඩිකේෂන් එකක් කරනවද? ඔයාගේ බිස්නස් එක ඉගෙන ගන්න ඔයා දක්වන උනන්දුව, ඒ දේවල් මත තමයි ඔයාගේ සක්සස් එක තීරණය වෙන්නේ. ඉතින් මම මේක මල්ටිපල් ටයිම්ස් කියලා තියෙනවා. මුලින්ම බිස්නස් එක ඉගෙන ගන්න. number 1 learn business first. සිස්ටම් සෙකන්ඩ්. ඊට පස්සේ තමයි සිස්ටම් එක ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒ මයින්ඩ්සෙට් එකෙන් දිගටම ඔයා ඉන්න, ඒ මයින්ඩ්සෙට් එකෙන් දිගටම ඔයා වැඩ ටික කරගෙන යන්න. number 2 practice every concept you learn. ඔයාට දැන් community එකෙන් වගේ උත්තරයක් හම්බුණත් ඒක ආපහු ඔයා ගිහලා practice කරලා බලන්න. repetition builds mastery. repeat කරන්න එකම transaction එක multiple times. මම කියලා ඇති ඔයාට P2P එකේදී මම 500 පාරක් විතර PR දාලා ඇති, 500 පාරක් විතර PO දාලා ඇති. ඉතින් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. තුන්වෙනි වැදගත් පොයින්ට් එක තමයි stay updated with S4HANA cloud and AI development. මම කිව්වා වගේ ඔයා traditional consultant කෙනෙක් වෙලා ඔයාට මේ තියෙන technological advancement එක ඉස්සරහට යන්න බෑ. ඔයා ඉස්සෙල්ලාම processes ඉගෙනගෙන SAP ඉගෙනගෙන දිගටම ටච් එකේ ඉන්න. අපි කියන්නේ ටච් එකේ ඉන්නවා කියලා දිගටම මේ SAP එකේ එන new innovations මොනවාද, technology එකත් එක්ක යාලා අලුතෙන් release කරන products මොනවාද, මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න. build relationships. මේක ගොඩාක් වැදගත් දෙයක්. මොකද දැන් ශ්‍රී ලංකාව ගත්තොත් SAP community එක හරිම පොඩි community එකක් ඉන්නේ. ඒ හින්දා පුළුවන් තරම් SAP community එකේ ඉන්න කට්ටියත් එක්ක හොඳ network එකක් හදාගන්න. events වලට ගිහිල්ලා කතා කරන්න, office එකේ ඉන්න consultant ලව අඳුර ගන්න, එයාලා through තව consultant ලව reach කරන්න. මොකද මම දන්න ලංකාවේ අපි හිතමුකෝ consultant ලා 100යි කියලා, 100න් 95ක්ම හොඳ consultant ලා. අලුතෙන් එන අයට උදව් කරන හොඳ consultant ලා ඉන්නේ. ඉතින් පුළුවන් තරම් ඔයාගේ network එක build කරගන්න. network එක තමයි ඔයාගේ net worth එක වෙන්නේ. certifications වලට එයාලාගෙන් support එක ගන්න. පුළුවන් තරම් day 1 ඉඳලා හොඳ network එකක් තියාගන්න. mentors and peers make all the difference. ඔයාට කොච්චර හොඳ peers ලා ඉන්නවද, හොඳ mentors ලා ඉන්නවද කියන එක මත ඔයාගේ journey එක තීරණය වෙනවා. ඔයා කොච්චර ඉක්මනට ඔයාගේ career එකේ goals achieve කරගන්නවද කියන එක තීරණය වෙනවා. මගේ final message එක තමයි ඔයාලට you don't need to be perfect to start. මොකද ඒකට හොඳම එක්සාම්පල් එක මම පර්ෆෙක්ට් වෙලා නෙමෙයි පටන් ගත්තේ. මම IT ඩිපාර්ට්මන්ට් එකට ඇවිල්ලා තමයි SAP කියන අකුරු තුනේ තේරුම මොකක්ද කියලා හොයාගත්තේ. You just need to start. කොහෙන් හරි පටන් ගන්න. ඒක තමයි වැදගත්ම දේ. පර්ෆෙක්ට් වෙනකන් ඉන්න එපා. සර්ටිෆිකේට් එක අරගෙනම පටන් ගන්නවා කියලා හිතන්න එපා. එහෙම දෙයක් නෑ. පටන් ගන්න. Whether you are switching careers or just exploring SAP, this is your signal to take action. Whether you are switching careers or just exploring SAP, this is your signal to take action.
ඔයා සමහර විට මේ මගේ වීඩියෝ සීරීස් එක බැලුවේ SAP කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න හිතාගෙන නෙමෙයි වෙන්නත් පුළුවන්. ඔයා end user කෙනෙක් ඔයාට තවදුරටත් SAP ගැන දැනගන්න තියෙන කුතුහලය හින්දා වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මොකද අපි කිසිම දෙයක් ඉගෙනගත්ත දෙයක් අපිට අපතේ යන්නේ නැහැනේ. ඒ හින්දා හැම වෙලාවකම මතක තියාගන්න අපි ඉගෙන ගන්න හැම දෙයකම වැදගත්කමක් තියෙනවා. ඉතින් ඔයා කරියර් එක ફોකස් කරලා ඉගෙන ගත්තා වුණත් just SAP එක්ස්ප්ලෝර් කරන කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ස්ටාර්ට් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔයාගේ ටයිම්ලයින් එකක් හදාගන්න. මම මෙන්න මේ දවස් සතියට දවස් කීයක් SAP ඉගෙන ගන්නවද, දවසට පැය කීයක් SAP ඉගෙන ගන්නවද, මම මාස කීයකින්ද මේ SAP ඉගෙන ගන්න, මේ විදිහට ටයිම්ලයින් එකක් හදාගන්න. මොකද මමත් දැන් මට ටයිම්ලයින් එකක් හදාගෙන තියෙන්නේ. මම දැන් මට පොඩ්ඩක් වෙලාව තියෙන හින්දා මම සර්ටිෆිකේෂන් එකකට ફોකස් කරලා තියෙන. ඉතින් ඒ වගේ තමන්ගේ ටයිම්ලයින් එක තමන් හදාගන්න. තව කෙනෙක්ගේ ටයිම්ලයින් එකක් නෙමෙයි, තමන්ට පහසු විදිහට ටයිම්ලයින් එක හදාගන්න. ඔයාගේ මොඩියුල් එක සිලෙක්ට් කරගන්න. මේක හරිම වැදගත්. දැන් ඔයා දන්නවනේ එක මොඩියුල්ස් වල කොහොමද වැඩ වෙන්නේ කියලා. ඉතින් තමන්ගේ මොඩියුල් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ build your first SAP project story. ඊට පස්සේ වැඩ ටික කරගෙන ගිහිල්ලා සර්ටිෆිකේෂන්ස් වලට වැඩ කරනවා නම් ඒ වගේ ඔයා ප්‍රොජෙක්ට් එකකට දැන් ඉන්වෝල්ව් වෙලා ඒ ප්‍රොජෙක්ට් එකේ සක්සස් එකට වැඩ කරනවා නම් ඒ වගේ ඕනිම විදිහකට ඔයාගේ ස්ටෝරි එක ඔයා බිල්ඩ් කරගන්න. මට ඕක තමයි ඔයාලට කියන්න තියෙන්නේ. පර්ෆෙක්ට් වෙනකන් ඉන්න එපා. පටන් ගන්න. පටන් ගැනීමෙන් තමයි හැමදේම වෙනස් වෙන්න පටන් ගන්න. මාත් එක්ක මුල ඉඳලාම මේ සෙෂන් 25ෙම රැඳලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඇත්තටම මට මේ වගේ වීඩියෝ සීරීස් එකක් කරන්න මම ඉන්ස්පයර් වුණේ මගේ ජර්නි එක නිසාමයි. මොකද මම SAP ඉගෙන ගන්න එනකොට මට YouTube එකේ SAP concepts බලන්න YouTube වීඩියෝ ඕනි තරම් තිබ්බා. ඒ කියන්නේ T-code එකක් කොහොමද කරන්නේ, ඒ වගේ වීඩියෝස් ඕනි තරම් තිබ්බා. නමුත් fresher කෙනෙක්ට SAP කියන්නේ මොකක්ද, මේ ecosystem එක මොකක්ද, මේ වගේ overall understanding එකක් දෙන්න සිංහල හෝ ඉංග්‍රීසි කිසිම වීඩියෝ එකක් මට හොයාගන්න බැරි වුණා. ඇත්තටම අර නිකන් හරිම grey area එකක මම ගොඩක් කාලයක් හිටියා. ඉතින් මේකත් එක්ක මම කාලයක් තිස්සේ SAP ඉගෙන ගත්තට පස්සේ මට හිතුණා IT background එකක් නැති මං වගේ කෙනෙක් ඉස්සරහටත් මේ වගේ SAP වලට ඇවිල්ලා මේ වගේ grey area එකක යාට ඉන්න වුණොත් කියන එකත් එක්ක තමයි මට හිතුනේ දැන් මගේ තියෙන එක්ස්පීරියන්සස් උත් එක්ක මේ වගේ වීඩියෝ සීරීස් එකක් කරොත් හොඳයි කියලා. මොකද මගෙන් පර්සනලිත් ගොඩාක් කට්ටිය අහලා තියෙනවා IT බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව මාකටිං බෑග්ග්‍රවුන්ඩ් එකක් තියාගෙන කොහොමද ඔයා SAP ආවේ, ඔයා කොහොමද SAP ඉගෙන ගත්තේ, ඒක ඉගෙන ගන්න අමාරු දෙයක්ද, මේ වගේ ගොඩාක් ප්‍රශ්න මට පර්සනලි ආවා සාමාන්‍යයෙන් SAP ඉගෙන ගන්න කෙනෙක්ට වඩා. මොකද මම non IT ඉඳලා ආපු කෙනෙක් නිසා. ඉතින් ඒකත් එක්ක ගොඩක් අයට කොන්ෆිඩන්ස් එක ආවා. දැන් මට IT බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව පුළුවන් නම් අපිටත් පුළුවන් ඇති නේද වගේ මයින්ඩ්සෙට් එකක් එයාලගේ ක්‍රියේට් වෙලා තිබ්බා. ඉතින් මේ ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි මම මේ වීඩියෝ සීරීස් එක පටන් ගත්තේ. ඉතින් මට දැනටත් ගොඩක් හොඳ කමෙන්ට්ස් හම්බෙනවා. මම හිතනවා ඇත්තටම බිගිනර් කෙනෙක් විදිහට SAP ජර්නි එකට එන්ටර් වෙන්න ඉන්න ඔයාටත් SAP දැනටත් end user කෙනෙක් විදිහට පාවිච්චි කරන කෙනෙක් විදිහට හෝ ඕනෙම විදිහකින් SAP කියන දේ ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට මගේ මේ වීඩියෝ සීරීස් එක ගොඩාක් ලොකු උදව්වක් වෙන්න ඇති කියලා. SAP පිළිබඳව තිබ්බේ ඩවුට්ස් ඔක්කොම තේරෙන්නේ නැති දේවල් ඔක්කොම ක්ලියර් වුණා කියලා මං හිතනවා. ඉතින් මට තව රික්වෙස්ට් කීපයක් ඇවිල්ලා තිබ්බා පුළුවන් නම් සීරීස් එක ඉංග්‍රීසි වලින් කරන්න කියලා ගොඩක් ටැමිල් කට්ටියගෙන්. ඉතින් ඒ හින්දා මම මේ සේම් සීරීස් එක ඉංග්‍රීසි වලින්ම පටන් අරන් තියෙනවා. ඒක වෙනම ප්ලේලිස්ට් එකක් විදිහට යනවා. ඒ වගේම තමයි මේ ජර්නි එක මෙතනින් නවතින්නේ නැහැ. මම කියපු දේවලුත් හොඳට ඔලුවට දාගෙන ඔයාගේ ජර්නි එක පටන් ගන්න. ඔයාලට තවත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. LinkedIn එකේ මැසේජ් එකක් දාලා උනත් අහන්න පුළුවන්. සහ මම
තව ප්ලේලිස්ට් එකක් පටන් ගන්නවා SAP concepts explore කරන්න. එක්සැම්පල් එකක් විදිහට දැන් අපි මේක beginner to career video series එකක් විදිහටනේ කරේ. ඊට අමතරව SAP වල තියෙන concepts අපි වෙනම කතා කරනවා. එක්සැම්පල් එකක් විදිහට Migo කරනවා කියලා කියන්නේ මොකක්ද? Miro කියන්නේ මොකක්ද? SAP BTP කියන්නේ මොනවද? SAP master data කියන්නේ මොකක්ද? SAP එකේ customer කෙනෙක් කියන්නේ කාටද? මෙන්න මේ වගේ individual concepts අරගෙන වෙනම කතා කරනවා. මේකත් මම සිංහල ඉංග්‍රීසි දෙකම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක මේ සීරීස් එකත් එක්ක හිටියා වගේම දිගටම මගේ අනිත් ප්ලේලිස්ට් එකත් ජොයින් වෙන්න කියලා මම ඉල්ලනවා. SAP ඉගෙන ගන්න ඔයාට motivation එක throughout the journey තියාගෙන හොඳ consultant කෙනෙක් වෙන්න, technical විතරක් නෙමෙයි මිනිස්සුන්ට උදව් කරන, අනිත් අයට support කරගෙන business එකේ ප්‍රශ්න වගේම users ලගේ ප්‍රශ්නත් විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් හොඳ consultant කෙනෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.